නෙළුම් මල ගම්මානය එකම මලගයක් කරමින් මේ යහන්ගල කන්ද නාය යනවා. මම හිටියේ මේ දොරකඩ ඉස්සරහා. කතා කරලා පයින්ට පුළුවන් ගෙවල් 3ක් කට්ටිය පැන්න. මෙතන තිබුණු ගෙවල් 13 තමයි නාය යන්නේ. නාය යන්නේ. ඕ ගස්වැටි අද්දර තමයි ඇලා තිබුණේ. රෑටත් එහෙනවා ටංගන් ගල් එහෙම එනවා. වයින් වලට එහෙනවා ගල් වැටෙනවා. යහන්ගල කඳු මුදුනේ තිබුණු රූස්ස ගස් ටික කඳු මුදුනේ සිට මෙලෙස පහතට රූටගෙන ඇවිල්ලා තියෙනවා. ඔය ගහ තමයි මී ගහ. මී ගහ. මී ගහ. දැන් අහන්නේ කාමර කීයද ගබඩා කීයද? කාමර 3යි. නෙළුම් මල ගම්මානයේ බොහෝ පිරිසක් නිදි යහනේ සිටියදීම යහංගල කන්ද නාය යනවා. ඒ නාය යාමෙන් පස් පිටකට හෝ හානියක් සිදු නොවූ අරුම පුදුම හාස්කමකින් යුතු නිවස. බණ්ඩාරමාමගේ නිවස. ඒ නිවස හොයාගෙනයි අද අපි ආවේ. ඒ විදිහට ගමේ ගෙවල් 13ක් යට වෙනකොට කී දෙනෙක් මේ පොළවට මිය දෙනවද? 32යි කියලා තමයි කිව්වේ. ඒ අතරේ වැඩිහිටියන්, ඒ වගේම 6ක් 4ක් නොතේරෙන පුංචි දරුවන්. පුංචි දරුවන් හිටියා මට දැනුවත්ව 3 දෙනෙක්. එක්කෙනෙක් දරුවෙක් බඩෙත් එක්කෙනෙකුගේ හිටියා. 6 දෙනෙක් එකතැන හිටියා කියපු එක්කෙනාගේ එදා දවසට වාගේ තමයි යන්න තිබුණ ඉස්පිරිතාලෙට එහෙම. පොඩි එක හම්බෙන්න. මේ පස් කන්දක් යට කරමින් හිතට ගෙනාපු දුක් කන්දක්. මොකද්ද කළ වරද? කර්මය ඒ තරම්ම දැඩි වුණාද? අන්න ඒක තමයි අපිටත් පිළිගන්න බැරිද. මෙච්චර පාපයක් කරලා තියෙන්නේ මොනවටද කියලා. ඔකේ තිබ්බා කියන පරණ කාලේ දේවාලයක්. ඒ දේවාලයේ තියෙන තන නිදහනක් ගත්තා කියලා තමයි කට කතාව යන්නේ. ඒ පුරාවස්තු ගත්තාට පලිගත්තේයි මේ ගමේ. අනේ මන් දන්නේ. කිසිම මිනිහෙකුට කරදරයක් නැතිව හිටපු මිනිසු ටික. හොඳ ලස්සනට